සුබ දවසක් ඔයාලා හැමෝටම ජාමි ස්වීට්ස් YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මාළු ඩෙවල්, චිකන් ඩෙවල් මේවට නොදෙවෙනි වෙජිටේරියන් ඩෙවල් එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඒ තමයි මල් ගෝවා ඩෙවල්. මට අද හම්බුණා ෆ්‍රෙෂ් ගෝවා මලක්. එහෙනම් බලමු අපි මේ ඩෙවල් එක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සර වෙලාම මම මල් ගෝවා එක තරමක් ලොකු කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ ලුණු කහ දාලා වතුර ටිකක් ලිපේ තියලා වතුර එක හොඳට බුබුලු දාලා පැහෙනකොට කපාගත්ත මල් ගෝවා දාලා විනාඩියක් විතර වහලා තඹ ගන්නවා. මේ තියෙන්නේ විනාඩියකට පස්සේ තැඹුණු මල් ගෝවා ටික. දැන් මම මල් ගෝවා එක බෙද ගන්න අවශ්‍ය බැටර් එක හදා ගන්නවා. පාන් පිටි කප් 3 කාලයි, කෝන්ෆ්ලා මේස හැඳි 2යි, ඊට පස්සේ චොප් කරගත්ත ඉඟුරු සුදු ලුණු දාලා කහ තේ හැඳි කාලයි, මිරිස් තේ හැඳි 1යි, ලුණු තේ හැඳි භාගයයි දාලා වතුර ටිකක් දාලා උකු බැටර් එකක් එන ආකාරයට බැටර් එක හදා ගන්න ඕන. දැන් මල් ගෝවා ටික හොඳට බැටර් එකේ තවර ගන්න ඕන. දැන් තෙල් ටිකක් ලිපේ තියලා මල් ගෝවා ටික එකින් එක දාලා රන්වන් පාට වෙනතුරු බැද ගන්න ඕන. මේ මගේ බැදගත්ත මල් ගෝවා ටික. බලන්නකෝ චිකන් බැදලා වගේ. මේ විදියටත් අපිට මේ මල් ගෝවා ටික කන්න පුළුවන්. මේ තියෙන්නේ ඩෙවල් එකට අවශ්‍ය ද්‍රව්‍ය. ලොකුවට කපාගත් බී ලුණු ගෙඩි 1යි, අමු මිරිස්, මාළු මිරිස් කරලක්, තක්කාලි ගෙඩි 2ක්, රම්පේ, කරපිංචා, කෑලි මිරිස් තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක්, චොප් කරගත් ඉඟුරු සුදු ලුණු අවශ්‍ය වෙනවා. දැන් තෙල් මේස හැන්දක් දාලා රත් වෙනකොට ඉඟුරු සුදු ලුණු එකතු කරගන්නවා. රන්වන් පාට වෙනකොට චුට්ටක් රන්වන් පාට වෙන්න ඇරලා කරපිංචා ලොකුවට කපාගත් බී ලුණු ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. දැන් අමු මිරිස්, රම්පේ, කෑලි මිරිස් සහ මිරිස් කුඩු එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඒත් එක්කම ලුණු ටිකක් සහ සීනි ටිකක් එකතු කරලා කලවම් කරගන්න ඕන. මේ ටික බැදීගෙන එනකොට මාළු මිරිස් සහ තක්කාලි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරගන්න ගමන් තක්කාලි සෝස් මේස හැඳි 3ක් සහ සෝයා සෝස් මේස හැඳි 1ක් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. දැන් බැදගත්ත මල් ගෝවා ටික මේ මිශ්‍රණයට එකතු කරලා හොඳට කලවම් කරන ගමන් විනාඩි 2ක් විතර තෙම්පරාදු කරගන්නවා. දැන් මේ ඩෙවල් එක හදලා ඉවරයි. මේක මස් මාළු කන්නේ නැති වෙජිටේරියන් කෙනෙක්ට ගොඩක් හොඳ ආහාරයක්. මේ රසම රස ඩෙවල් එක ඔයාලා try කරලා බලන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. තවත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.